Hi guys, welcome back to my YouTube channel. ඉතින් අදත් ඔන්න බොහොම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහොම වැදගත් මාතෘකාවක්. ඒ තමයි කොහොමද මම මගේ ඉන්ටර්ව් එක ගොඩ දාගත්තේ කියලා. මගේ වචනින් මම කිව්වේ. ඉතින් Skype interview එක මම කොහොමද ගොඩ දාගත්තේ කියලා කියන එක තමයි අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බොහොම ආදරෙන් ඉල්ලනවා අලුතෙන් එකතු වුණ ඔයා අද නම් මගේ වීඩියෝස් බලන්නේ සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලනවා. ඉතින් මම කලින් වීඩියෝ එකක් දැම්මා ඇග්‍රීමන්ට් එක මගේ ඇග්‍රීමන්ට් එක මම ඔයාලට පෙන්නුවා. ඒ වීඩියෝ ගොඩක් අය බලලා තිබ්බ. thank you so much සබස්ක්‍රයිබ් කරපු හැමෝටම. ඉතින් තව එකක් දාලා තියෙනවා මං ඊශ්‍රායල් වලට ආවේ කොහොමද කියලා. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඊශ්‍රායලෙන් එන්න කලින් ස්කයිප් එක බොහොම වැදගත්. ඔයාව ස්කයිප් එක ඊශ්‍රායල් මිනිස්සෙක්ට ඔයාව තිරයක් ඉස්සරහා පෙනිලා තමයි අපි මේ රටට ගන්නෙ. ඔයාගේ ස්මයිල් එක කියන්නේ හිනහව, ඔයාගේ ප්‍රොෆෙෂනල් එක, ඔයාගේ ගතිගුණ ඒ හැමදේම මේ තිරයක් මත තමා බලලා සිලෙක්ට් කරලා ඔයාව තෝරගන්න. එහෙනම් ඒ ස්කයිප් එක මේ ඔයා කතා කරන විනාඩි 30 ඒ 30 ඔයාගේ මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන්. එහෙම වෙනස් කරගත්තු මම අද ඔයාලට කියලා දෙනවා කොහොමද හරියට පොයින්ට් එකට කතා කරන විදිහ. මම 100%ක් හරි නැති වෙන්න පුළුවන්. නමුත් මගෙන් දෙයක් ඕගොල්ලෝ ගත්තොත් මට ඒක සතුටුයි. ඉතින් බොහොම මෙහෙමනේ අපේ ගොඩාක් ඉංග්‍රීසි දැනුම තියෙන මිනිස්සු නෙමෙයි. මට ගොඩක් කමෙන්ට් දාලා තියෙනවා. ඔය රටේ ඉන්න කට්ටිය කුවේට් වගේ ඉන්න කට්ටිය මට ඉංග්‍රීසි බෑ කොහොමද ඉංග්‍රීසි ගොඩක් ඕනේද කියලා බය වෙන්න එපා. ඉංග්‍රීසි කෝස් එක සහ සාත්තු සේවක දවස් 45 කෝස් එක කරලා තමයි ඔයගොල්ලෝ මේ රටට එන්නේ. හරිද? එතකොට ඔයාලට සර්ටිෆිකේට් දෙකක් තියෙනවා. ඊශ්‍රායල් වලට එන්න ඕන නම් අනිවාර්යෙන් දවස් 15 ඉංග්‍රීසි කෝස් එක කරනවා. ඒ ඉංග්‍රීසි කෝස් එකේ මේන් තියරිය තමයි ඔයාලට ස්කයිප් එකට මුහුණ දෙන්න පැට්‍රිස් කරන එක. ඒගොල්ලෝ ඔයාලට වෙනම ටීචර්ස්ලා අපිට මම ඉගෙන ගත්ත රත්නපුරේ කෝස් එකකින් රත්නපුරේ විදේශ සේවාවකින්. ඉතින් අපිට අපේ ටීචර් අපේ මිස් ඉතින් ගොඩාක් ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ. ඉතින් අද මම මෙතන ඉන්නේ ඒගොල්ලෝ ඒ ගුරුවරු හින්දා මගේ අම්මා තාත්තා ඒ හැමෝටම මම අද පින් දෙනවා. ඉතින් ඒ ස්කයිප් එක කරන හැටි තමයි අද මම කතා කරන්නේ. ඉතින් බය වෙන්න එපා ඉංග්‍රීසි දැනුම නැහැ කියලා. අපි අතරත් හිටියා ගොඩක්. ඒ කියන්නේ අපේ අම්මලාගේ තාත්තලාගේ වයසේ විතර කට්ටිය ඒ මායට අපි උදව් කරා. එක්සෑම් ගොඩ දාගන්න උදව් කරා. කෝස් එකේදීත් ඔයාලට පුළුවන් තරම් උදව් කරන්න. එතකොට කවදා හරි ඒ උදව්ව ඔයාලට උපකාරයක් විදියට තියෙනවා. ඉතින් අපි මාතෘකාවට වැඩි කතා බහක් නැතුව යමු. ඉතින් මම මුලින්ම කතා කරනවා ස්කයිප් එක කියන්නේ මොකක්ද කියලා. ඔයගොල්ලෝ දන්නවා ස්කයිප් එක ඒ පොඩි වීඩියෝ ක්ලිප් එකක් බලලා ඔයගොල්ලෝ දන්නවනේ ikman.lk එක ඒ වගේ වෙබ්සයිට් එකක්. ඊශ්‍රායල් වලට එන්න ඊශ්‍රායල් වල මෙහි කෙනෙක් බලාගන්න කෙනෙක් හිතන්නකෝ ඔයාලේ අම්මයි තාත්තයි කියලා. ඔයාලගේ අම්මයි තාත්තයි බලාගන්න ඔයා කෙනෙක් තෝරගන්නවා විදේශ රටක ඉන්න කෙනෙක්ව. එහෙම තමයි වෙන රටවල් වල අය තෝරගන්නේ. දැන් අපේ රටේ ඒ ක්‍රමය අඩුයි. නමුත් දැන් මං හිතනවා ලංකාවෙත් කියන්නේ පිටරට ළමයි ඉන්නවා නම් මේ ලංකාවේ අම්මලා තාත්තලා බලාගන්න ඕන තරම් ඉන්න තැන් තියෙනවා හොඳ රැක බලා ගන්නන් ඉන්න තැන්. අන්න ඒ වගේ දැන් ලංකාවත් හැදෙමින් තියෙන්නේ. අපිට ගොඩාක් සතුටුයි ඒ ගැන. ඉතින් ලංකාවේ ඒ කියන්නේ ඒ තත්ත්වයට දාන්න තිබ්බ එකත් අපිට ගොඩාක් වැදගත්. ඉතින් අන්න එහෙම වීඩියෝ ක්ලිප් එකක් තමයි මේ ස්කයිප් ඉන්ටර්විව් කියන්නේ. ගොඩක් අය ස්කයිප් ඉන්ටර්විව් එක SLBFE කියන එකවත් ඒකේ තේරුමක් දන්නේ නැහැ. එහෙම තේරුමක් Taman දෙයකට ආසයි නම් ඒ ගැන ස්ටඩි කරන්න. කියන්නේ හොයලා බලන්න. හොරුන්ට අහු වෙන්න එපා. SLBFE කියන මොකක්ද මේ SLBFE කියන්නේ? මොකද ඊශ්‍රායල් ගිහිල්ලා කොච්චර හම්බ කරන්න පුළුවන්ද කියන එක නෙමෙයි හොයන්න ඕනේ. මෙතනින් මේ මිනිස්සුන්ට කොහොමද
එයාලගේ රස්සාවල් කොහොමද ස්ට්‍රෙස්ද ඒව ගැන හොයන්න. ඉවසීම තියෙනව නම් විතරක් එයාගේ රස්සාව හොයාගන්න. තෝරගන්න. ඉතින් ස්කයිප් ඉන්ටර්විව් කියන්නේ පොඩි වීඩියෝ ක්ලිප් එකක්. ඒකෙන් ඔයාලගේ ප්‍රොෆෙෂනල් එක දක්වන්න ඕනේ. තමන්ගේ අම්මා තාත්තට හොඳ කෙනෙක් මෙයා නම් මගේ අම්මා හොඳට බලාගනී කියන එක එයාලගේ ඔළුවට යන්න ඕනේ. මම මුලින්ම කියන්නම් මම මේ රටට ආවේ SLB එක හරහා. ඒ කියන්නේ රජයෙන්. හරිද? මම මුලින්ම මගේ එම්ප්ලොයිගේ පුතාගෙන් පුතා තමයි මාව සිලෙක්ට් කරලා තිබ්බේ. මං එයාගෙන් ඇහුවා ඇයි ඔයා මාව තෝරගත්තේ? එයාගේ නම ආසි. හරිද? ඊයේ උපන්දිනේ තිබ්බේ. මං එයාට හැපි බර්ත්ඩේ කිව්වා. මට මේ දැන් මතක් වුණේ. ඉතින් මං එයාගෙන් ඇහුවා ඇයි ඔයා මාව තෝරගත්තේ කියන එක මං ඇහුවා. ඊට පස්සේ මට කිව්වා hina වෙලා මගේ මේ දැන් ඉඳගෙන හිටපු මිනිස්සයා නැගිට්ටා. නැගිටලා ඉවල මාත් දිම්මුණා මොකද මේ කියන්න යන්නේ කියලා මගේ ගාවටම ආවා. හරිද? ඊට පස්සේ මං ඔහොම මේ බලාගෙන හිටියා එයා එතන එනේ තියා. මේ ඊට පස්සේ මගේ මූණට එහෙම තියලා මෙන්න මේ ඩිම්පල් දෙකේ හින්දා තමයි කිව්වා. ඇත්තටම ඉංග්‍රීසියෙන් ස්කයිප් එක කරලා වැඩක් නැහැ. ඇත්තටම මෙහි මිනිස්සු දන්නේ ඉංග්‍රීසි නෙවෙයි. ඇත්තම කතාව. හීබ්‍රු දන්නේ. ඔයාලගේ හිනාවයි ඔයාලගේ ෆොටෝස් බලලා තමයි ගොඩක් අය තෝරගන්නේ. ඉතින් ඒ නිසා ස්කයිප් එක ගොඩ දාගන්න ඕනේ. ඒකෙන්ම ගැම්මෙන් කියන්නේ ස්කයිප් එක ගොඩ දාගන්නව නම් අනිවාර්යෙන් ඔයාලා දැන් අපේ ඔළුවල ඉංග්‍රීසි කියන්නේ ග්‍රැමර් ටිකයි එහෙමනේ තියෙන්නේ ඔළුවේ. එහෙම නෙමෙයි. අපි ගොඩාක් ඉගෙන ගත්ත දේවල් දවස් ගාණක් ඉගෙන ගත්ත දේවල් දවස් ගාණක් කැපකිරීම කරපු දවස් ඒ වගේ දේවල් ගොඩාක් කැපකිරීම කරලා තමයි රටකට එන්න බලන්නේ. ඒ නිසා ඔයාගේ තියෙන දැනුම් සම්භාරය පොඩි වචන කිහිපයකින් තමයි ඔයාගේ මේ පැය දෙක තුනක් දෙන්නේ නැහැ ඉන්ටර්විව් එකට. විනාඩි 30යි තියෙන්නේ. එකෙන් ගෙහෙම ගහ ගන්න ඕනේ. හරිද? ඉතින් මුලින්ම කියන්න ස්කයිප් එක කියන්නේ අන්න ඒ වගේ වෙබ්සයිට් එකක්. ඒ වෙබ්සයිට් එකට අපේ වීඩියෝ ක්ලිප් එක දානවා විනාඩි 30ක. ඒකේ ඔයාගේ CV එක, පාස්පෝර්ට් කොපි, ඔයාගේ සම්පූර්ණ ෆොටෝ එක, ඔයාගේ වයස, ඔයාගේ වීඩියෝ එක හැමදේම තියෙනවා. දැන් අපේ පුතාගෙන් මම ඇහුවනේ ඒවා ඩිම්පල් කතාව කියලා වෙලා මට ලක්ෂානි ඒජන්සියෙන් දැම්මලු 3 දෙනෙක්. හරිද? නෑ 5ක් දැම්මලු. 5න් ගෑල් ළමයි 3 දෙනෙක් තෝරගත්තලු. එසේ බැලුවලු වීඩියෝ ටික බැලුවලු. ඉස්සෙල්ලා මෙයා බලලා තියෙන ෆොටෝ එක. හරිද? ඉතින් ඒ 3 දෙනා අතර මං ඉඳලා තියෙනවා. හරිද? ඊට පස්සේ දැන් එක්කෙනා ගියාලු එයාගේ වීඩියෝ එකේ මෙහෙම හිටියලු. එයාට ළමයි එහෙම ඉන්නවා කිව්වලු. ළමයි එහෙම ඉන්නවා. එතකොට ළමයි ඉන්නකොට ආපහු ලංකාවට යන්න ඉතේත් දන්නේ නැහනේ කියන එක හිතුණලු. ඊට පස්සේ පළවෙනි එක්කෙනා එපා කිව්වලු. දෙවෙනියට හිටියේ මමලු. හරිද? ඊට පස්සේ මගේ හිතට ඇල්ලුවලු. ඊට පස්සේ ආයෙ තුන්වෙනි වීඩියෝ එක බැලුවේ නෑ ලක්ෂානි කිව්වා. ඉතින් අන්න එහෙම තමයි මම මේ රසමතකයක් ඔයාලත් එක්ක බෙදාගත්තේ. ඉතින් මේ මිනිස්සු හරීම හොඳ මිනිස්සු ඉන්නවා නරක මිනිස්සුත් ඉන්නවා. ඒ වුණාට ඔයා හොඳ දෙයක් කරොත් ඔයාට හොඳ දේ ලැබෙයි කවදා හරි. ඉතින් normally මේ Skype interview එක තියෙන්නේ ඉරිදා දවසක. මේ Skype interview කියන්නේ දැන් මම වගේ කෙනෙක් කියනකො SLB එකේ වැඩ කරන ස්ටාෆ් එකත් ඒ වගේ ඒ කියන්නේ ට්‍රේනින් කරපු කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ උගත් මිනිස්සු. එතන කාමර 6ක් විතර තියෙන්නේ. එතන 6න් ඒ 6 දෙනාම ඉන්නේ සිංහල ලංකාවේ අපි වගේ මේ අතපය තියෙන මිනිස්සු. බය වෙන්න එපා. හරිද? ඊට පස්සේ මම මගේ යාළුවෙක්ට වගේ කියන්නේ. ඉතින් normally තියෙන ඉරිදා දවසක ඔයා අනුරාධපුරේ වගේ කියන්නේ කොළඹ දැන් SLB එකේ තියෙන කොළඹ බත්තරමුල්ලනේ. බත්තරමුල්ලෙන් ඈත කියන්නේ අනුරාධපුරේ යාපනේ වවුනියාවේ ඉන්න ළමයින්ට අපිට මතකයි මේ කියන්නේ මට තිබ්බේ හැම පාරම තියෙන ඉරිදා දවස් වලට සති 4 එහෙම තිබ්බේ.
මේ ස්කයි මට ජනවාරි 28 නේ තිබ්බේ. එතකොට මට උදේ වැටිලා තිබ්බේ මේ අනුරාධපුරේ යාළුවන්ට. ඉතින් මම එනකොට මේ ස්කයිප් එකට මොනවද බං ආවේ කියලා එක අහනවා ඉතින්. ඉතින් මේ මට ඒක උදව්වක් වුණා. මම මේ ට්‍රික් එකක් කියන්නේ උදේ වරුවේ කවුරු හරි අනුරාධපුරේ කට්ටිය ඉන්නවනම් විශ්වාසවන්ත යාළුවෙක් නම් ආන්න මොනවද ආවේ මොනවද ඇහුවේ කියන එක. මේ ඊට පස්සේ මම නම් ඒ වගේ අහගත්තා. ඊට පස්සේ අහන්න මේ එතන කසුකුසුව යනවනේ. එතකොට යනකොට කවුද කාටද මේ වැඩියෙන් අහන අඩුවෙන් අහන සර්ලත් ඉන්නවනේ. මේ සැර සර්ලා හැම ඉන්නවනම් යන්න එපා. මේ දැන් මම වෙච්ච සිද්ධියක් කියන්නේ හරිද? දැන් ඔහම ඉන්ටර්විව් එක ඉවර වුණාට පස්සේ පැය භාගයෙන් පස්සේ ඒ ළමයාගේ වැඩේ ඉවර නම් ඒ ළමයා දැන් නැගිටලා යනවනේ. ඊට පස්සේ දැන් අපි පුටුවේ ඉඳගෙන ඉඳලා එනවා. ඊට පස්සේ දැන් මෙහෙම අතින් මේ ඉන්ටර්විව් බෝඩ් එකේ ඉන්න කෙනා මේ කාමරේ දොර ඇරගෙන එනවා එළියට. ඊට පස්සේ මෙහෙම කරනවා. මටත් හිටියේ සැරසර කෙනෙක්. ඊට පස්සේ මම දැක්කේ නෑ වගේ වෙන පැත්තකට ගිහිල්ලා මේ චූටි ලස්සන මිස් කෙනෙක් හිටියා. එයා හරි හොඳයි කියලා මට අනුරාධපුරේ අක්කා කෙනෙක් කිව්වා. ඊට පස්සේ මම ඒ ඔෆිස් එකට තමයි ගියේ හොඳේ. ඊට පස්සේ එයා නම් හරිම හොඳයි. ඊට පස්සේ මේ ඔයගොල්ලෝ දැන් ඉන්ටර්විව් එකට යනකොට මේ හොඳට ඇඳගෙන යන්න. ඇඳගෙන කියන්නේ හොඳ බ්ලේසර් එකක් දාලා කොට වියදම් කරන්න ඕනේ නැහැ. මම නම් තිලක වර්ධනේ තියෙනවා හොඳ බ්ලේසර් කිට් තියෙනවා. මේ හොඳ සුදු පාට යුනිෆෝම් එකක් අක්දීක දාලා හොඳ මූණ ලස්සන්ට මේකප් තට්ටු ගා ගන්න ඕනේ නැහැ. වෙඩින් එක නෙමෙයි යන්නේ. ඒ නිසා මූණ හොඳට ලස්සන්ට තියලා ලිප්ස්ටික් ටිකක් ගාලා මස්කාරා ටිකක් එහෙම ගාලා මේ හොඳට ලස්සන්ට යන්න. ඩෙක් ෂූස් දාන්න එපා. මේ ඩේ ෂූස් නම් ඩේ ෂූස් එහෙම මොනවා හරි ඔයාලට මොනවා හරි ස්ලිපර්ස් තියෙනවා නම් අඩි උස කෙනෙක් නම් අඩි උස දාන්න එපා. එහෙම මොනවා හරි එහෙම දාලා මම නම් දැන් මේ කෝට් ෂූස් දෙකක් ඒ කියන්නේ මේ ඔෆිස් දාන දෙකක් මම ඔෆිස් යනකොට දාපු දෙකක් වැඩි වියදම් කරේ නැහැ මම නෝමල් චාම් එකේ මෙහෙම තමයි ගියේ. මේ ඊට පස්සේ බ්ලේසර් දාගෙන ගියා මම. ඊට පස්සේ ඉස්සෙල්ලාම කවුන්ටර් මං කිව්වේ 6ක් වගේ තිබ්බා. ඊට පස්සේ මම 4 වෙනි කවුන්ටරේට තමයි ගියේ. ඊට පස්සේ මිස් කෙනෙක් හිටියේ. ඊට පස්සේ ඔයාලා මුලින්ම ගියාට පස්සේ බය වෙන්න එපා දරුවෝ. මේ අපි වීඩියෝ එකක් කරන්නේ. එහෙම කියලා කියනවා. ඊට පස්සේ මේ ඊට පස්සේ ඔයාගේ ෆුල් ෆොටෝ එකක් ගන්නවා. අපි ෆොටෝ එකක් ගමුද කියලා අහලා ෆොටෝ එකක් ගන්නවා අපේ ෆුල්. ඊට පස්සේ හොඳට hina වෙලා හින්ද. ඊට පස්සේ මේ ඉස්සලාම ෆොටෝ එක ගහලා ඉවරලා අපි ප්‍රශ්න ටික අහමු පුතේ කියනවා. ඊට පස්සේ මේ ඊට පස්සේ ඔයාලගේ ඉස්සලාම තියෙන yes no question 40ක් වගේ තියෙනවා. ඒකෙදී අහනවා ඔයා මීට කලින් ඊශ්‍රායල් ගිහින් තියෙනවද? ඔයාගේ ෆැමිලි එකේ කවුරු හරි එහෙ ඉන්නවද? ඔයා මොනවා හරි මෙඩිකල් මොනවා හරි ගන්නවද? ඔයාගේ මොනවා හරි ප්‍රශ්න තියෙනවද? ඔයාගේ එම්ප්ලොයි දුම්පානය කරොත් ඔයාට ඒක ප්‍රශ්නයක්ද? ඔයා දුම්පානය කරනවද? ඇල්කොහොල් ගන්නවද? එහෙම කියලා අහනවා. නෝමලි ඊට පස්සේ එයා ඒ ප්‍රශ්න ටික අහන්න කලින් එයා කියනවා අපි මේ වීඩියෝ එක 3කට කඩනවා දරුවෝ කියනවා හරිද? ඊට පස්සේ 3කට කඩලා පළවෙනි කොටස තමයි ප්‍රශ්න 40, දෙවෙනි කොටස myself, ඊට පස්සේ ප්‍රශ්න ටිකක් අහනවා. ඒ ප්‍රශ්න මගෙන් ප්‍රශ්න අහපු ටික මම මතකින් මම ලියාගත්තා. ඒ ටික තමයි දැන් මම ඔයගොල්ලන්ට කියන්නේ. හරිද? ඊට පස්සේ normally ඔයාගේ myself අහනවා. හරිද? ඉස්සෙල්ලාම පැනමුගම my name is ප්‍රබෝධිමා ලක්ෂානි, my age is එහෙම කියන්නේ නැහැ. හරිද? ඉංග්‍රීසි කෝස් එකේදී මුල ඉඳන් A to Z ඔයාගේ විදියටම ඔයා ඉස්කෝලේ ගියේ කොහෙද? මේවා මෙතෙන්ට අදාළ නැහැ. ඉංග්‍රීසි කෝස් එකේදී හරියටම අකුරටම කියලා දෙනවා මිස්. ඒ නිසා මේ ඒවා ගැන බය වෙන්න එපා. ඊට පස්සේ ලංකාවේ ප්‍රොෆෙෂනල් කියාගිව කෙනෙක් මේ අවස්ථාව දුන්නට ඊශ්‍රායල් රජයට ස්තුති කරලා මම පටන් ගත්තා මගේ myself එක. මට myself එක පටන් ගන්න කලින් මට හිටපු මිස් මට කිව්වා පුතේ මේ ඔයාගේ උසයි බරයි පොඩ්ඩක් කියන්න එපා.
මං ඒක ස්පෙෂල් කරලා අහන්නම් කිව්වා. මං කිව්වා හරි මිස් කියලා මං වුණා. ඊට පස්සේ මම දැන් නම් ඊට පස්සේ නම වයස එක්ස්පීරියන්ස් ඒව මොනවද ඒ ටික කියාගෙන යනකොට කොච්චර කාලයක් මගේ එක්ස්පීරියන්ස් තිබ්බද මම බලාගත්ත ලෙඩ්ඩු කවුද කී ඒ වගේ කියාගෙන යනකොට එයා මගෙන් ඇහුවා ඔයාගේ weight එක කීයද ඊට පස්සේ මම කිව්වා ඔයාගේ height එක කීයද ඊට පස්සේ මම කිව්වා ඊට පස්සේ ඔයාට ඔයාගේ උසයි බරයි තියෙන හින්දා ඔයාට මේ බර තියෙන සාමාන්‍ය කිලෝ 90-80 තිබ්බ ලෙඩෙක් බලා ගන්න පුළුවන්ද කියලා ඇහුවා. මං කොම් ෂුවර් කියලා. ඊට පස්සේ මේ මට මගෙන් ඇහුවා මේ එහෙම බලා ගන්න තිබ්බොත් bedridden patient කෙනෙක් ආවොත් ඔයා කොහොමද ඒක මැනේජ් කරගන්නේ? ඒවා දේවල් ඇහුවා. ඊට පස්සේ මනෝෆ් එක පාවිච්චි කරන්න දන්නවද ඇහුවා. ඒක කියන්නේ කිව්වා. ඒක කිව්වා මම. ඊට පස්සේ ආපහු අහනවා සාමාන්‍ය ප්‍රශ්න ටික. ඔයා ඊශ්‍රායෙල් යන්නේ ඇයි? ඔයා ඊශ්‍රායෙල් තියෙන වැදගත්ම ඇයි ඔයා ඊශ්‍රායෙල් තෝරගත්තේ? කෙයාගිව කෙනෙක් කියන්නේ කවුද? කෙයාගිව කෙනෙක්ගේ ඩියුටිස් මොනවද? ඔයාගේ ලෙඩා, ඔයාගේ එම්ප්ලොයර්, ඔයාට පිහින් අයින්ද આવොත් ඔයා මොකද කරන්නේ? ඔයාට ඇල්සයිමර්, පාකින්සන්, ඩිමෙන්ෂියා ලෙඩෙක් බලාගන්නේ කොහොමද? ඔය දේවල් අහනවා. ඊට පස්සේ එහෙම ලෙඩෙක්ගේ පාකින්සන් හැදිච්ච ලෙඩෙක්ගේ ඇල්සයිමර් අතර වෙනස මොනවද? ඇල්සයිමර් ලෙඩෙක් බලාගන්නේ කොහොමද? ඊට පස්සේ මගෙන් අන්තිමටම ඇහුවා sugar, cholesterol, blood pressure තියෙන ලෙඩෙක්ව බලාගන්න පුළුවන්ද ඇහුවා. ඊට පස්සේ මං දෙන ට්‍රික් එකක් තමයි ඔයාට එක්ස්පීරියන්ස් තියෙන නැත්තම් එක්ස්පීරියන්ස් හදාගන්න. හරිද? අනිත් එක ඔයා කොහේ හරි වැඩ කරන්න. ඔයා දැන් ඩොකියුමන්ට් ටික දීලා ස්කයිප් එක වුණාට පස්සේ හරි කමන්නේ. ඔයා කොහේ හරි වැඩ කරන්න. ඔයා ඔය වැඩ හින්නිවාස ඕන තරම් තියෙනවා. ඒ වගේ තැනකට යන්න. ගිහිල්ලා මේ ලෙඩ්ඩු ගැන බලන්න. තමන්ගේ අතටත් හොඳයි. කීයක් හරි හම්බ වෙනවනේ. ඊට පස්සේ ඔයාට බ්ලඩ් ප්‍රෙෂර් තියෙන ලෙඩෙක් බලා ගන්න තිබ්බොත් ඔයා කොහොමද ඒක කරන්නේ? ඊට පස්සේ ෂුගර් තියෙන ලෙඩෙක් දියවැඩියාව තියෙන ලෙඩෙක් බලාගන්නේ කොහොමද? එයාට දෙන කෑම බීම මොනවද? ඒ ගැන ඇහුවා. ඊට පස්සේ මගෙන් ඇහුවා heart patient තියෙන ලෙඩෙක්ව බලාගන්නේ කොහොමද? එහෙම මොනවා හරි එයාට පපුවේ අමාරුවක් හරි මොනවා හරි හැදුනොත් එයාට මොනවද ඔයා දෙන ප්‍රතිකාර කියලා ඇහුවා. තව ඇහුවා bedridden patient කෙනෙක්ව නහවන්නේ කොහොමද ඇහුවා. ඊශ්‍රායෙල් ස්පෙෂල් මේක ස්පෙෂල්. හරිද? මට මේ මිස්සම අමතක වෙන්නම බැරි හේතුව මේක. හරිද? මගෙන් ඇහුවා ඊශ්‍රායෙල් වලට ගියොත් හරි වෙන රටකට ගියොත් ඔයාට මුහුණ දෙන්න තියෙන අභියෝග මොනවද කියන එක. හරිද? මම කිව්වා food, language කොහමද 3ක් කිව්වා. මට 3 මතක නැහැ. ඔය 3 කියලා ඉවරලා කියලා ඇද්දා. ඊට පස්සේ එකපාරට මිස් මේ මෙහෙම කරා. ඊට පස්සේ වෙදර් කියන එක මතක් වුණා. ඊට පස්සේ මේ සාමාන්‍ය ප්‍රශ්න වගේක් අහගෙන යන්නේ. සාමාන්‍යයෙන් වාගේ එම්ප්ලොයර් නිදාගත්තේ නැත්තම් රැයට නිදාගත්තේ නැත්තම් ඔයා කොහොමද මොකද්ද මැනේජ් කරගන්නේ? ඊට පස්සේ බෙහෙත් බොන්න බෑ කිව්වොත් ඔයාගේ ලෙඩා එම්ප්ලොයර් මොකද කරන්නේ? ඔයාගේ එම්ප්ලොයර් වීල් චෙයාර් එකක ඉන්නවනම් එයාව බෙඩ් එකට ගන්නේ කොහොමද? ඇහුවා ඔයාගේ එම්ප්ලොයර් වීල් චෙයාර් එකේ ඉන්න වෙලේ ඔයාට ඔයා අතින් වැටුනොත් හරි එයා අතින් මොනදුනත්කමට හරි වැටුනොත් හරි මොකද කරන්නේ? ඊට පස්සේ හදිසි ප්‍රතිකාර දෙන්නේ කොහොමද?
ෆස්ට් ඒඩ් දන්නවද කියලා ඇහුවා. නිතරම ඔයාගේ ලෙඩා හරි ඩිමෙන්ෂියා හැදිච්ච කෙනෙක් බලා ගන්න වුණොත්, එයා ඇග්‍රසිව් වුණොත් ඔයා කේන්ති ගන්නවද කියලා ඇහුවා. එම්ප්ලොයර් ඔයාට රෑ නිදයන් ඉති පිහියක් අරගෙන ආවොත් ඔයා මොකද කරන්නේ ඇහුවා. ඊට පස්සේ ඔයා මැනේජ් කරගන්නේ කොහොමද ඇහුවා. ඊට පස්සේ මුලින්ම ඔයාගේ මයිසෙල්ෆ් එක හරි කොහේ හරි ඔයා හීබ්‍රු දන්නවයි කියලා කිව්වොත් ඒගොල්ලෝ අහනවා අනිවාර්යෙන් හීබ්‍රු වචනයක් කියන්න පුළුවන්ද කියලා. මං කිව්වා මට I can little bit Hebrew කියලා. I can speak a little bit Hebrew කියලා. ඊට පස්සේ මට කිව්වා හීබ්‍රු වචන 5ක් කියන්න කියලා. ඊට පස්සේ මං කිව්වා බොකෙර්තෝ, ශලෝම් බොකෙර්තෝ, මනිෂ්මා. ඔය වගේ වචන කිව්වා. ශලෝම් කියන්නේ ආයුබෝවන්. බොකෙර්තෝ කියන්නේ සුබ උදෑසන. යොම් තෝ කියන්නේ සුබ දවසක්. ඊට පස්සේ ස්තුතියි කියන්නේ ඒ වගේ දේවල් කිව්වා. තොදා රබා ඒ වගේ දේවල් කිව්වා. යොම් තෝ මම හිතන්නේ වචන 5ක් වගේ ඇහුවා. මෙහි ගොඩක්ම පාවිච්චි වෙන්න වචනයක් තමයි ස්තුතියි. හැම දෙයකටම ස්තුතියි කියනවා. තොදා රබා එහෙම කියලා කියනවා. ගොඩක් දේවල් වලට ස්තුති කරන්න ඕනේ නේ. ඉතින් ඒ දේවල් එහෙම තමයි. ඊට පස්සේ මගෙන් තව දෙයක් ඇහුවා ඊශ්‍රායල් වල අගමැති කවුද කියලාත් ඇහුවා. ඒ වගේ දේවලුත් අහනවා ඊශ්‍රායල් වල ජනගහනය කොහොමද එහෙම කියලාත් අහනවා. ඊට පස්සේ අවසානයේ එන්ඩ් එකේදී අහනවා ඊශ්‍රායල් වලට අන්තිමටම ඔයාට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද? ඔයාගෙන් එහි ගිහිල්ලා ඔයා මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔයාගේ පවුලට මොනවද බලාපොරොත්තු වෙන්නේ? මේ දේවල් අහනවා. ලස්සන පිළිතුරු උත්තරයක්, සරල උත්තරයක් දෙන්න. ඊට පස්සේ මම දැන් මේ වීඩියෝ එක කරනකොට මට මතක් වුණේ මට අමතක කරන්න බැරි කෙනෙක් ඉන්නවා. ඒ තමයි නිලන්ති මිස්. නිලන්ති මිස් කියන්නේ කලින් ඊශ්‍රායල් වල හිටපු කෙනෙක්. එයා එතකොට ගොඩාක් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්. මම එයාගේ ක්ලාස් එකට ජොයින් වුණා. ගොඩාක් ඉංග්‍රීසි දැනුම තිබ්බට අපිට ඒ පොයින්ට් එකට උත්තර දෙන හැටි මිස් කියලා දෙනවා. සාමාන්‍යයෙන් මට ඒ කාලේ හැටියට රුපියල් 5000ක් වගේ මතකයි මාසෙට ගත්තේ. දැන් නම් කොහොමද දන්නේ නැහැ. මිස් ආදරේ මතක් කරනවා මේ වෙලාවේදී. මම ඔයාලට ඉන්ටර්විව් එකට ඉන්න කෙනෙක් නම් මම ඒ මිස්ගේ නම්බර එක දාන්නම්. ඕගොල්ලෝ කතා කරලා මේ මිස් මීගම පැත්තේ මේ මම මිස්ගෙන් අහලා තමයි මම මේ වීඩියෝ එකත් කරේ. ඉතින් ඔයාලා ඒ මිස්ට කතා කරලා ඔයාලා ඉන්ටර්විව් යන්න ඉන්නව නම් ඉංග්‍රීසි කෝස් එක ඉවරන ගමන් හරි ඩොකියුමන්ට් බාර දුන්න ගමන් හරි කමන්නේ. මාස 4-5 පැට්‍රිස් වෙන්න. මේක ඇත්තටම අවදානම් සහ ගොඩාක් ලොකු බරක් ගන්න එපා. ඉතින් සරලව මේ මිස් කියලා දෙනවා. මට නම් ඇත්තටම මේ මගේ ඉන්ටර්විව් එක පාස් වෙන්න රුකුලක් උනේ ඉතින් මේ මිස්ගේ ක්ලාස් එකට ගියපු එක නිලන්ති මිස්. ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ. මේක ප්‍රොමෝෂන් වීඩියෝ එකක් නෙවෙයි. ඇත්තටම ගුරුවරයෙක් හැටියට මේ මිස් කියලා දුන්නේ ඉඳ තමයි හරියට මේ ඒ පොයින්ට් එකට උත්තර දුන්නේ. අද මම කියලා දුන්නේ ඔයාලට මගෙන් අහපු ප්‍රශ්න ටික විතරයි. ඔයාලට අවශ්‍යකමක් තියෙනවා නම් මේ මිස්ගේ ක්ලාස් එකට ජොයින් වෙලා Zoom එක හරහා තමයි ඒගොල්ලෝ ක්ලාස් කරන්නේ. ඉතින් ඔයාලට ජොයින් වෙන්න පුළුවන්. ඉතින් මම මේක කිව්වෙත් ඔයාලගේ හොඳට. ඉතින් ඒක ලැබෙන මේ ඔයාලා ගන්න දෙයක් නම් ඔයාලට ඕන නම් විතරක් ඉංග්‍රීසි කෝස් එක ඉංග්‍රීසි ස්කයිප් එක වල දාගන්න. ඉතින් මම නම්බර එක දාන්නම්. ඔයාලා ජොයින් වෙන්න. ඉතින් අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා ඔයාලගේ සිහින බලාපොරොත්තු ඇවිල්ලා සිහින දේශයට මේක දෙයියන්ගේ රට. ඉතින් මතක් කරනවා මගේ භාෂාවෙන් තමයි අද මම කතා කරේ. මොකද ගොඩක් අය හරි බයයි මේ ස්කයිප් ඉන්ටර්විව් එකට. ඉතින් ඒකයි ඔයාලට මගේ භාෂාවෙන්ම කිව්වේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් කියලා ඔයගොල්ලන්ට. ඉතින් බොහොම ආදරෙන් මතක් කරනවා ඔයගොල්ලෝ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් ආදරෙන් subscribe කරලා එකතු වෙන්න කියලා.
ඉතින් නැවත වීඩියෝ එකක් හම්බ වෙමු. ඊළඟ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් ගිහින් එන්න. පරිස්සමින් සතුටින් ඉන්න. බයි.